කොහොමද ඔයාලව ගොඩාක් ආදරෙන් වෙනදා වගේම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් දැනට සති දෙකකට වගේ ගත්ත වීඩියෝස් වල log එකක් තමයි ඔයාලට අද අරගෙන එන්න හිතුවේ. හස්බන්ඩ්ගේ අම්මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් ඉෂ්ට වෙන දවසක් තමයි මේ vlog එකෙන් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මම මේ දවස් ටිකේම ගොඩක් අසනීපෙන් හිටපු නිසා ඔයාලට මේ vlog එක අරන් එන්න පරක්කු වුණා. හෙට ගෙදර දානේ අද මං අටසනීප වෙලා පේනවනේ. ඒත් ඉතින් වැඩ කරන්න එපායි. දැන් මං ඉන්නේ බටු කපන ගම. මේ බටු මෝජු හදන්න බටු කපන. අම්මා මතක වස්ත්‍රය පූජා කරන්න තමයි ගොඩක්ම ආසාවෙන් හිටියේ. ඉතින් අපි දවල් දානෙනේ දුන්නේ. දැන් අපි ඔක්කොම ටික ලෑස්ති කරලා ඉවරයි. අම්මා නම් ගොඩාක් සතුටින් හිටියේ වගේම අපිත් ගොඩාක් සතුටින් හිටියේ. මොකද මගෙත් හිතේ ආසාවක් තිබුණා අපේ වෙඩින් එකෙන් පස්සේ ගෙදර දානයක් දෙන්න. ඉතින් ඒ හීනෙත් ඉෂ්ට වුණා. අපි 7:00කට තමයි දානි පූජා කරේ. මේ හාමුදුරුවෝ ගෙදරට වඩම්වන වෙලාව හැමෝම එකතු වෙලා මේ වගේ දෙයක් කරද්දී පුදුම තරම් සතුටක් තමයි හිතට දැනෙන්නේ නේද? අපේ අම්මලත් මේ වෙලාවේ ඇවිල්ලා තමයි හිටියේ. ඉතින් අන්න අම්මා මතක වස්ත්‍රය පූජා කරා. ගොඩක් අය මතක වස්ත්‍රය පූජා කරන්නේ මරණින් පස්සේනේ. ඒ වුණාට ඉතින් අම්මගේ ආසාව තිබුණේ එයා ජීවත් වෙලා ඉන්න කාලෙම මතක වස්ත්‍රය පූජා කරලා මේ විදිහට දාන දෙන්න. දානි වැඩ ටික ඒ විදිහට තමයි ඉවරුනේ. ඉතින් ඊළඟ සෙනසුරාදා ගත්ත වීඩියෝස් ටිකත් මම මේ log එකටම එකතු කරන්න. මම ආසාවෙන් හිටියේ වෙඩින් එකෙන් පස්සේ මුත්‍යාංගණයට ගිහිල්ලා කැවිලි 7කුයි පළතුරු 7කුයි ඒ වගේම කිරි දානේ පූජා කරන්න. ඉතින් මේ ඒකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට ඕන කරන කැවිලි ටික මං ගෙදරදිම හදාගත්තා. පොඩි පොඩි දේවල් ටිකක් තමයි කඩෙන් ගත්තේ. කොච්චර අසනීපෙන් හිටියත් මම මේ ටික නම් කොහොම හරි කරගත්තා. ඉතින් හරි සතුටුයි ඒ වගේ දෙයක් අපි අතින්ම කරද්දි. මේ විදිහට කඩෙන් වුණත් අපිට කැවිලි ගන්න පුළුවන්නේ. ඒ වුණාට මට හිතුණා පොඩි ප්‍රමාණයක් නිසා ගෙදරම හැදුවා නම් හොඳයි කියලා. කිරි දාන ටිකත් මම මේ විදිහට පාත්‍ර වලට ලෑස්ති කරගත්ත අරගෙන යන්න. ඉතින් අක්කලාගේ බබාලා දෙන්නත් අද එනවා මෙහි. ඒ හින්දා ඒ දෙන්නටත් වෙනම කිරිබත් එකක් මම හැදුවා. ඉස්සෙල්ලම මම ගෙදරදීම කිරි දානේ පූජා කරලා තමයි ගියේ. හස්බන්ඩ්ුයි මමයි තමයි මේ වැඩේට යන්නේ. අනිත් අපි දෙන්න ලෑස්තිලා යන ගමන් ඉන්නේ. අද ටිකක් කට්ටිය වැඩි මුතියංගනේ. මොකද ඒ ලෙවල් ලියන ළමයින්ට බෝධි පූජාවක් තියෙනවා. ඒ නිසා. ඉතින් අපි ඒ වැඩේ ඉවර කරලා අපේ බට්ටු දෙන්න ගන්න ආවා. මේ යන්නේ දෙන්න. ඉතින් එයාලා කිරිබත් කන්න හරිම ආසයි. ඒ හින්දා තමයි මං එයාලටත් වෙනම කිරිබත් එකක් උදේ හදාගත්තේ. ඉතින් මේ ගෙදර ඇවිල්ලා හස්බන්ඩ් තමයි අද කෑම එක හදන්නේ. පොඩි දෙන්නක් තියෙන නිසා එයා රයිස් එකක් හදනවා. මට මේ දවසෙත් හොඳට මොන හැදිලා හිටියේ. බෙහෙත් වලට ආය හොඳ වෙනවා ආය උනේනවා. ඒ වගේ තත්ත්වයක් තමයි සති දෙකක් වෙලා දැනටත් තියෙන්නේ. ඉතින් මේ දවස්වල යන අලුත්ම වෛරස් එකක් නිසා තමයි ඒ විදිහට අසනීප වෙන්නේ. ඉතින් අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මන්ද ඇතුළු. ඉතින් තාම පේනවනේ වොයිස් එකවත් හරියට එන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ හස්බන්ඩ්ගේ මේ රයිස් එක මාරම රසට ආවා. ගොඩක්ම රසයි. මට උණ හින්දා කන්න බෑ. ඒත් මම ගොඩක් කෑවා එදා. රසට තිබුණා. හස්බන්ඩ්ලා හදන කෑම කන්න කොහොමත් වයිෆ්ලා කැමති. මොකද බොරුවට හරි හොඳයි කියන්න ඕනේ. එහෙමනොත් තමයි ඊළඟ පාරත් හදලා දෙන්නේ. නෑ ඇත්තටම රසයි. එදා රසට තිබුණ රයිස් එක. ඉතින් මම නම් බඩ පිරෙන්නම කෑවා. අපි දෙන්නට මේ වගේ ටයිම් එකක් ලැබෙන්නේ බොහෝම කලාතුරකින්.
මොකද අපි දෙන්නගේ බිසි ලයිෆ් එකත් එක්ක අපි දෙන්නට ගෙදර ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. අපි ඒ ඉන්න වෙලාවේ අපි දෙන්න වෙනුවෙන් අපි දෙන්න ආස දේවල් කරන්න වෙලාව අනිවාර්යයෙන්ම වෙන් කරගන්නවා. ඒකට තමයි මං එයාගේ කැමති ආසම ලක්ෂණේ. එහෙනම් අදට ගිහින් එන්නම් අලුත් vlog එකකින් හම්බ වෙමු. මගේ අතින් සිදුවන අපහසුතාවයට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඕන.